ඒකේ දැන් සිද්ධිය දන්නවද හැමෝම? මොකද්ද ඒක කරන්න කියලා? ඒකේ ඇත්තම වැස්සක් වැස්සදත් මන්ද. ඒකේ අර අපි ඇඟිලි ප්‍රමාණය එන්න වැඩි කර කර අප්පුඩි ගන්නවා වගේ කන්නේ කරන්නේ මුලින්ම අර එක ඇඟිල්ලකින් ඊට පස්සේ ඇඟිලි දෙකකින් මම ඒක කියන්නම් මාරු වෙනකොට මම කියන විදිහට ඕගොල්ලෝ මාරු කරලා කොහොම හරි හරියට කරන්න බලන්න. බලමු හරියට වැස්සක් ඒකද කෝඩිනේෂන් එකක් දීද කියලා. අපි ඒකේ මේ මුලින්ම තනි ඇඟිල්ලෙන් පටන් අරන් ඇඟිලි පහට ගිහිල්ලා ආයෙ එතන ඉඳන් රිවර්ස් එකට අඩු කරන එකක් කරමු. එතකොට වැස්ස වැඩි වෙලා අඩු වෙන ෆුල් වයිබ් එක හරිනම් එන්න ඕන. එහෙම එච්චර ගොඩක් කිද්දි ඒක කරන්න බැරිද දන්නේ නැහැ. අපි ඒක එහෙම අත්දාපලලා නැහනේ. ඒ හින්දා එහෙම කරලා බලමු. හරි. ඔන්ලයින් ලා බලත් ඉතින් ගෙදර ඉඳන් අප්පුඩියක් ගහපල්ලා. තනියෙන් ටක් 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 ගාලා එන්න. ඒවල මිස් වල මොකද අරු අද මොකක් හරි විකෘතිතාවයක් එනවා. ඉතින් හැමදාම අද මොකද අරු අර අප්පුඩි ගන්න. මාමරින්. හරි. ටක් ගාලා වැඩේ කරලා බලමු. වඩ ගන්න මං තනියෙන් ඉන්නේ. හිමීට. මේක සවුන්ඩ්ස් ගන්න බෑ අපිට නේ. නිකම්ම මේකේ සවුන්ඩ්ස් නිකම් මොකකින් හරි රෙකෝඩ් කරන්න සවුන්ඩ්ස් ටිකේ නේ ඉතින් අවුලක් නැහැ. කරයි වගේ හරියට. ඔන්න බ්‍රෝට වෙනවා. හරි. දැන් කෑ ගන්න දෙන්න මේක සද්ද විතරක් ඇහෙන්න ඕන අපිට. ඇඟිලි දෙකකට මාරු වෙන්න. පොඩක් හිමීට ගහලා මේ වැස්සක් වයි. අනේ අවුලක්. 3ක් පඩි දිනවනේ 4ක් කරන්න ඕන 5ක් ඒක දැස් වගේ තමයි කොහොම යා 4ක් 3ක් 2ක් 1ක් වැඩි සාර්ථකයි මම අප්පුඩිය ගන්න වැහලා පැවුවා වගේ හරි ඔන්ලයින් ලා අප්පුඩි ගාලා උන්ට තනිය ගිල්ලෙන් ගියව නෑ ඔව් වැහලා පැවුවා වගේ තමයි ඒක තමයි හරි මේ වැඩි සමාප්ත කරන්න